සුබ සන්ධ්‍යාවක්. ඔන්න අද අපි උදේස්ටෝන් අපි කණ්ඩලම ලෝච් ව්‍යාපෘතියේ අවසන් අදියරට තමයි අවිල්ලා තියෙන්නේ. ජූනි මාසේ දෙවනිද පටන් ගත්ත ව්‍යාපෘතිය මේ වෙනකොට උඩහ අපේ ටීම් එක ලහිලයියේ වැඩ කටයුතු අවසන් කරගෙන යනවා. අපි බලමු ඇතුළට ගිහිල්ලා උදේස්ටෝන් අපේ මොනවද කණ්ඩලම ලෝච් එකට ව්‍යාපෘතියට වෙලා තියෙන්නේ කියලා. එන්න බලන්න. ඔන්න උදේස්ටෝන් අපි කණ්ඩලම ලෝච් ව්‍යාපෘතියේ පළවෙනි ජොබ් එක තමයි මතුගමකින් ග්‍රනයිට් එකක් භාවිතා කරලා කණ්ඩලම ලෝච් ලෝගෝ එකත් එක්ක නේම් එක මෙතන අපි සෙට් කරා. ඒක තමයි පළවෙනි ප්‍රොජෙක්ට් එක. පළවෙනි එක. ඒ වගේම උඩ අපේ ටීම් එක ලහිලහි අපේ වැඩ කොටසක් යනවා. ඔයාලටත් උදේස්ටෝන් අපි හරහා මේ විදියට ඔයාලගේ ආයතනයට පූජා භූමියට ව්‍යාපාරික ස්ථානයට ග්‍රනයිට් භාවිතයෙන් මේ වගේ නේම් බෝඩ් හදා ගන්න අවශ්‍ය නම් කතා ගන්න උදේස්ටෝන් අපේ පේජ් එකේ තියෙන නම්බර් එකට අපි සූදානම් වගකීමක් ඇතුව ඔයාලගේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න. ඔන්න කණ්ඩලම ලෝච් ව්‍යාපෘතියේ උඩ තමයි ස්විමින් pool area එකේ ටික පිහිටලා තියෙන්නේ. ඉතින් අපේ ටීම් එක අපිට ජුනි 2 තමයි වැඩේ ස්ටාර්ට් කරන්න තිබ්බේ. අද තමයි ඉවර කරන්න තිබ්බේ. අද වුණ හරියට වැඩේ ඉවර කරලා දැන් උඩ ෆිනිෂ් කරන ගමන් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද වැඩේ වෙලා තියෙන්නේ කියලා. එන්නකෝ බලන්න. ඔන්න ඔයාලට මතක ඇති ජුනි 2 අපි මේ ස්ථානට එනකොට මෙතන තිබ්බේ කොන්ක්‍රීට් ඇතුළු පොළවක්. දැන් අපේ උදේස්ටෝන් අපේ ටීම් එක හරි ලස්සනට මේ pool deck area එකට අඟල් 12 කළු ගල් අල්ලලා තියෙනවා. ඊට පස්සේ pool එකේ edge එකට සහ ගටර් එක වෙනුවට දාලා තියෙනවා මේ blue cocktail granite එක. මෙන්න මේ විදියට උස මීටර ප්‍රමාණයේ granite එක tan blast කරලා ඒක print කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මෙන්න මෙතන මේ ඩෙක් එක අපූර්ව නිර්මාණයක් කරලා තියෙනවා. මේ ඩෙක් එකට අඟල් 4 ගල් භාවිතා කරලා මේ මල් පෝච්චිය වටේට අපූර්ව නිර්මාණයක් කරලා තියෙනවා අපේ බාසුන් නැහැ කියන එක නිර්මාණයක් මේක. ඉතින් මේ විදිහට මේ වැඩ කොටස හරි ලස්සනට කිව්ව විදිහට අදාළ දිනේට වැඩ ඉවර කරලා දුන්නා. අපේ ටීම් එක ගොඩක් මහන්සි වෙලා රැයක් දවාලක් නැතුව මං හිතන්නේ අද වෙනකන් වැඩ කරා. මොකද වගකීමක් තිබ්බා අපිට වාර දීපු දිනයක් තිබ්බා හොටෙල් එකේ බුකින් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා වගකීමක් ඇතුව ඒ කිව්ව විදියටම බාරගත් ප්‍රමාණයට එහා වැඩ කොටසක් අපි ඉවර කරලා දුන්නා. ඉතින් අද වෙනකොට හරි ලස්සන තැනක් විදියට නිර්මාණය කරලා තියෙනවා. ඊට පස්සේ අලුත්ම නිර්මාණයක් විදියට මෙන්න මෙතන මෙන්න මේ අපේ කළමනාකාරතුමාගේ අදහසකට අනුව අලුත් නිර්මාණයක් අපි කරා කණ්ඩලම ලෝජ් එකට. මේක අපි මෙහෙ කරේ පළවෙනි වතාවට. ඒ අදහස කළමනාකාරතුමාගේ තමයි. ඉතින් ඒ විදිහට ඒක නිර්මාණය කරගෙන යද්දී මේ පැත්තත් ඒ විදිහටම නිර්මාණය කරලා තියෙනවා. කියන්න ඕන විශේෂම දේ තමයි ව්‍යාපෘතිය හරි කැමැත්තෙන් අපේ ටීම් එක මේ වැඩේ කරගෙන ගියා. ඒ වගේම ව්‍යාපෘතිය අවසන් වීමත් සමගම ඊයේ රාත්‍රියේ අපේ ටීම් එකට භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තිබ්බා. ඒ ලංකාවේ කළමනාකරතුමා සහ පුලස්ති මහත්මයා සහ ඒ විදේශීය හොටෙල් එකේ කළමනාකරතුමා විසින්. ඉතින් හරි පිළිවෙලට ලස්සනට වැඩේ අද ඉවර වෙගෙන යනවා. තව වීඩියෝස් කීපයක් තියෙනවා ප්‍රොජෙක්ට් එක සම්බන්ධව ගේන්න. අපි ඔයාලට ගේන්නම්. ඔයාලගෙත් හෝටල් සංකීර්ණය, නිවස, ආයතනය
ඕනම තැනක වගකීමක් සහිතව උදේශෝන් අපේ හරහා ග්‍රනයිට් ගල්පතුරු ගල් කැටයම් නිර්මාණය කරගන්න අවශ්‍ය නම් කතා කරන්න අපේ ටීම් එක සැදී පැහැදී සිටිනවා විශ්වාසයක් ඇතුව විශ්වාසවන්තව වැඩේ පිළිවෙලට කරලා දෙන්න. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ආයුබෝවන්. ගිහින් එන්නම්.